අකණ්ඩව තමන්ගේ ගෝල් එක වෙනුවෙන් වැඩ කරමින් යන එක තමයි වැඩි. ඒක බැරි නෑ. ඒක පුළුවන්. එතකොට ඔයාලට A-level පාස් වෙලා කැම්පස් එකට යන්න පුළුවන් වුණොත් එහෙම ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය යම් ප්‍රමාණයකින් බිඳ වැටලා තමයි තියෙන්නේ නැත්තේ නෑ. නමුත් තාමත් ලංකාවේ යුනිවර්සිටිස් වල ජාත්‍යන්තර මට්ටමේ මිනිස්සු ඉන්නවා. මහා විශාල මිනිස්සු ඉන්නවා. ඒකේ සයිස් එක විශාල නෙවෙයි. ඒ මිනිස්සුන්ට එක ඊමේල් එකක් ඇහුවොත් ලෝකේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල වලට මට ඔහේ ජොබ් එකක් දෙන්න කියලා එහෙම ඕනේ විශ්වවිද්‍යාලෙන් ගන්න මට්ටමේ විද්වතුන් ලංකාවේ විශ්වවිද්‍යාල තාමත් ඉන්නවා. අර 2008ට වඩා පල්ලෙහා රෑන්ක් තියෙන ලංකාවේ කැම්පස් වල උගන්වමින් ඉන්නවා පළවෙනි CE වැඩ කරන්න පුළුවන් මිනිස්සු. අර විදිබසර ඉන්න ගෙට්ටු අයියා කෙනෙක් එයා දැන්ට මොරොඩු විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කෙනෙක්. නිකන් අහලා බලන්න. ඒ මිනිස්සු ඉන්නවා. එක ඊමේල් එකයි ගහන්න ඕන. මූ නෙවෙයි මං කියන්නේ උන්ට උගන්වන්නේ. එක ඊමේල් එකයි ගහන්න ඕනේ. ඒ ඊමේල් එක ගහන්න නැතුව ලංකාවේ ළමින්ට උගන්වනවා ඒගොල්ලෝ. ඒ වෙන හැංගීමක් එක්ක වැඩේ කරන්නේ. මං ගන්නේ මේ මිනිසුන් ආශ්‍රය කරන්න. ඔයගලන්ට ටියුෂන් පන්ති වල හම්බ වෙයි මහා ලොකු කයිවාරුකාරයෝ. අපි වගේ. අනේ මෙහෙම හම්බෙයි තියෙන නිව්ටන් මෙහෙම මම මෙහෙම වගේ කියන්නේ මේ එහෙම හම්බෙයි. ඊට වඩා මහා ලොකු දැනුම් සම්භාර තියෙන මිනිස්සු බොහෝම සරලව ජීවත් වෙනවා විශ්වවිද්‍යාලවලදී උගලන්ට හම්බ වෙයි. ඒ මිනිස්සුත් එක්ක පැයක් කතා කරොත් එහෙම ජීවිත කාලයක දේවල් ඉගෙන ගන්න පුළුවන්. සහ ඔයා වැඩ කරනවා ඉගෙන ගන්නවත් එක්ක ඉන්නේ කැම්පස් එකේ ඉන්න අනිත් අය ලංකාවේ හොඳම ඉගෙන ගන්න පුළුවන් ළමයි ටිකක් ඉන්නේ. ඒ එක්ස්පෝෂර් එක මාර වටිනවා. අර වගේ මිනිස්සුන් ආශ්‍රය කරන්න හම්බෙන එක අර වගේ අයත් එක්ක වැඩ කරන්න හම්බෙන එක සෑහෙන වටිනවා. ඒකත් එක්ක වා හිතන පතන විදිය වෙනස් වෙනවා. මම බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. විශේෂ දක්ෂතා මුකුත් තියෙන කෙනෙක් නෙවෙයි. බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. සමම ශාරීරිකව සෑහෙන දුර්වල මේ බයිපාස් එකක් එහෙමත් කරලා තියෙන්නේ. ඒ මගේ චර්යාව වරදින් දන්නේ මේ ජාන මේ ප්‍රශ්නේ. හිතන්න එපා මේ සර් බීලා බයිපාස් කරලා එහෙම කියලා නෙවෙයි. මේ ඒක අපේ පාරම්පරික වෙන උරුමයක්. බයිපාස් එකලා අවුරුදු 2කමාරකට වැඩි දැන්. එහෙම තියෙනවා මගේ සර්ජරිස් 4ක් කරලා තියෙනවා. ඇඟේ තැන් 5කින් කපලා තියෙනවා. මේ ශාරීරිකව දුර්වල මිනිසෙක් විශේෂ දක්ෂතා මුකුත් නැති කෙනෙක් මම. එහෙම තියෙද්දිත් මම මෙච්චර දේවල් ඇචීව් කරා නම් වාට බැරි නෑ. ඒකයි මං කියන්නේ. වාට බැරි නෑ මට වඩා දක්ෂයෝ මෙතන නැති ඕන හැටි. උතර මේ අකණ්ඩව තමන්ගේ වැඩේ වෙනුවෙන් මහන්සි වෙන එක අකණ්ඩව තමන්ගේ ගෝල් එක වෙනුවෙන් වැඩ කරමින් යන එක තමයි වැඩි. ඒක බැරි නෑ. ඒක පුළුවන්. මම අර කතාව කියන්නේ ඒකයි මටත් පුළුවන් නම් වාට බැරි වෙන්නේ නෑ. හැබැයි මට බැරි වුණා අර මං ඔයාලට කියපු කතාව. ජාත්‍යන්තර මිනිස්සෙක් වෙනවට බැරි වුණා. ඉන්ටර්නැෂනල් මිනිස්සෙක් වෙනවට බැරි වුණා. අර අනුෂ වගේ කෙනෙක් වෙන්න බැරි වුණා. අර නදීෂා වගේ කෙනෙක් වෙන්න බැරි වුණා. මට සුජිත් වගේ කෙනෙක් වෙන්න බැරි වුණා. මට ඔක කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. මං දැනගෙන හිටියෙත් නැහැ. ඒකයි මං කියන්නේ උඹලට මම ඔය කිව්වේ ඒකයි.